2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා භූමි ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය ඉදිරියටත් ගමන් කරමින් පවතින බවත්, එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කර ඇත. එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමග පැවති හමුවකදී අදහස් දක්වමින් ජනාධිපති දිසානායක මහතා මේ බව කියා සිටියේය. වත්මන් රජයට උරුම වූයේ දෝෂ සහිත අංග සම්පූර්ණ විමර්ශනයක් බවත් සත්‍ය අනාවරණය කර ගැනීම සඳහා නැවුම් විමර්ශනයක් ආරම්භ කිරීමට සිදුවිය හැකි බවත් එම අදහස් සඳහන් කර ඇත. මෙම ප්‍රහාරවලට සැබවින්ම වගකිව යුත්තන් කවුරුන්දයි යන්න හඳුනා ගැනීම කෙරෙහි විමර්ශන අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය. යුක්තිය ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වන්නේ දේශපාලනයයි. බ්‍රෝම් ප්‍රහාරය සම්බන්ධයයි සැක කරන පුද්ගලයන් ප්‍රහාරවලින් පසු ප්‍රබලයන් බවට පත් වුණා. ඔවුන්ගේ සමහරක් උසස් තනතුරු දැරුවා. එවැනි තත්ත්වයක් තුළ නිසි විමර්ශනයක් සිදුවේදයි අපේක්ෂා කළ හැක්කේද කෙසේද? යැයි ඔහු ප්‍රශ්න කළේය. තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ විමර්ශන නොමග යැවීම සඳහා සාක්ෂි මකා දමා සංගවා හෝ වෙනස් කර ඇති බවයි. මෙසේ පසුබෑම් තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෙරෙහි තමා විශ්වාසය තබන බවද ඔහු ප්‍රකාශ කළේය. මෑතකදී CID නිලධාරීන් අත්අඩංගුවට ගැනීම වලින් අභ්‍යන්තර කඩාපැපුල්කාරී ක්‍රියා හෙළි වූ බවද ඔහු සඳහන් කළේය. මෙය ඊයේ සිදුවීමක් නොවේ. සංකීර්ණ හා සම්මුතික තත්ත්වය යටතේ අපට උරුම වූවක්. නමුත් CID හැකියාව ඇති විශ්වාසය තබා ඇති බවද ඔහු කියා සිටියේ. හිටපු හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර විමර්ශන අඛණ්ඩව ඉදිරියට යමින් පවතින බවද ඒ මහතා කියා සිටියේය.